ටික කාලයකට කලින් මම මේ JBL පිස්සෝ කියලා වීඩියෝ එකක් කරා. මේක ටිකක් වෛරල් වෙලා ගිය වීඩියෝ එකක් බවට පත් වුණා. මම මේකෙදි මේ කිසිම නීති උපදේශක් හෝ නීතිය පිළිබඳව සටහන් කිරීමක් කරන්න නැතුව තමයි කරේ. අති බහුතරයක් මේ සම්බන්ධයෙන් සාධනීය අදහස් දක්වලා තිබ්බා. නමුත් සුළු පිරිසක් මෙන්න මේ වගේ කමෙන්ට්ස් එකකුත් දාලා තිබ්බා. පොදු ස්ථානයක ප්‍රසිද්ධ ස්ථානයක ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සම්බන්ධයෙන් අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවක් තියෙනවා. ඉතින් මේක මහජනයා අපහසුතාවයට පත් වෙනවා නම් මහජන කරදරය කියන අපරාධ වරදක් සිද්ධ වෙනවා. 2007 අංක 17 කියලා පොලිස්පතිවරයා විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරනවා. මෙන්න මේ චක්‍රලේඛය නිකුත් කරන්නේ අර මම කියපු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව පදනම් කරගෙන. මේකෙදි පොලිස්පතිවරයා පැහැදිලිවම කියලා තියෙනවා. හැම පොලිස් ස්ථානයකම ස්ථානාධිපතිවරුන්ව දැනුවත් කරලා තියෙනවා. මේ වගේ මහජන කරදරයක් තියෙනවා නම් පැමිණිල්ලක් ලැබුණොත් වහාම ක්‍රියාත්මක වෙන්න කියලා. ඉතින් පොදු ස්ථානයක ප්‍රසිද්ධ ස්ථානයක මෙන්න මේ වගේ මිනිස්සුන්ට කරදර වෙන විදිහට අනිත් අයට හිරහැරයක් ලක්වන විදිහට මෙන්න මේ වගේ පාටි බොක්ස් එහෙම නැත්නම් බ්ලූටූත් ස්පීකර් යොදාගෙන ඔයා කටයුතු කරනවා නම් පොලිසියට පුළුවන් ඔයාව අත්අඩංගුවට ගන්න. ඒ විතරක් නෙමෙයි ඔයාගේ මේ උපකරණයක් පොලිසියට අරන් ගිහලා නඩු භාණ්ඩයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් ඔයත් මහ ජනතාවට කරදර වෙන විදිහට මේ වගේ JBL පිස්සෙක් විදිහට කටයුතු කරනවා නම් ඉරේ යන්න පුළුවන් වරදක් කියලා දැනගෙන කටයුතු කරන්න. ඔබේ නිදහස සතුට භුක්ති විඳින්න ඒකට කිසිම බාධාවක් නැහැ. අපි ඊර්ෂ්‍යා කරන්නේත් නැහැ. නමුත් අනිත් අයට බාධාවක් නොවන විදිහටයි මෙන්න මේ කටයුතු සිදු කරන්න ඕනේ. පොදු ස්ථානයක ප්‍රසිද්ධ ස්ථානයක මිනිස්සුන්ට කරදර කරනවා කියලා පැමිණිල්ලක් ලැබුණොත් ඔබත් ඔබේ භාණ්ඩත් එක්කම පොලිස් ටුවර් එකක් ගිහිල්ලා එන්න පුළුවන්. ඉතින් මෙන්න මේ නීති තත්ත්වය දැනගෙන ඔයා විනෝද වෙද්දී ප්‍රවේශමෙන් කටයුතු කරන්න කියලා තමයි අපි නීති උපදෙස් දෙන්නේ.